හරි. අපි අද බලමු කොහොමද කුලක ගානක් පැටලෙන්නේ නැතුව ගොඩ දාගන්නේ කියලා. ඒ කියන්නේ අර කෙටි පේපර් එකේ ඉන්න ඔය ලෙවල් වල මේ රවුන්ඩ් එකක් ඇඳලා දීලා මේකේ මේ පරාසය අඳුර කරලා දක්වන්න කියලා. අන්න ඒ ගාන තමයි මේ කරන්නේ. කොහොමද අපි ඒක පැටලෙන්නේ නැතුව ගොඩ දාගන්නේ කියලා බලමු. ඕක ගොඩක් පැටලෙනවා. මේවයි කරන්නේ. හරි. මුලින්ම මෙන්න මේ වගේ එකක් අපි ගමුකෝ. මේක A කියලා ගමු. මේක B කියලා ගමු. මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මම අද එක ක්‍රමයක් කියලා දෙන්නම්. එහෙමයි. දැන් අපිට මෙන්න මේ මොකක් හරි මෙන්න මේ කුලකය පාඩ කරලා පෙන්නන්න කියනවා. අපි ගමුකෝ A ඡේදන B ඩෑෂ් කියලා. ඔන්නෝම එකක් ගමු. දැන් මේ කුලකය පාඩ කරලා පෙන්නන්න කියනවා. මේක කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙහෙම එකක්. ඒ කියන්නේ අපි දැන් මේ යන්නේ පාඩ කරන ක්‍රමය. මුලින්ම කරන්නේ මේ පිටිපස්සේ ඉන්න දෙන්නම වහලා ඉස්සරහින් ඉන්නේ කවුද බලනවා. අමිත් කියලා දෙන්න කලින් පොඩි දෙයක් කියලා දෙන්න. ඒ කියන්නේ මෙහෙමයි. මේ මේකේ තේරුම් ටික දැනගන්න ඕනේ. මේකේ තේරුම මේලය. මාලේ වගේ තියෙන මේලය. මේලය කියන එකේ තේරුම ඔක්කොම අයිති. ඒ කියන්නේ ඔක්කොම නැත්තම් මම මේකේ ඉස්සර ගන්නම් පාට වුණ ඔක්කොම. මේ තේරුම් ටික ඔළුවේ තියෙන්න ඕනේ. මේලය කියන්නේ පාට වුණ ඔක්කොම. ඊට පස්සේ අනිත් එක මේකේ අනිත් පැත්ත කන්දක් වගේ තියෙන එක ඡේදනය. ඔය දෙක පැටලෙනවා නම් මේලය මාලේ වගේ කියලා මතක් තියාගන්න. ඡේදනය කියන්නේ දෙකෙන්ම පාට වුණ ටික. නැත්තම් පොදු. මම මේ දෙකෙන්ම පාට වුණ කියන්නේ මේ ක්‍රමයට හරියන්න. දෙකෙන්ම පාට වුණ. නැත්තම් පොදු. දෙකටම පොදු. මේක ඔක්කොම. ඡේදනය කියන්නේ පොදු. ඊට පස්සේ අනිත් එක ඩෑෂ් කියලා දෙනවා. පොඩි ඊ කැල්ල කරුඩින් ගන්නෙ. ඩෑෂ් කියන්නේ අයිති නොවන. නැත්තම් අයිති නැති. ඒ කියන්නේ පාට වුණ ටික නෙමෙයි පාට උනේ නැති ටික. ඔන්න ඔය ටිකේ තේරුම් ටික ඕනේ. මොකද්ද? මේලේ කියන්නේ පාට වුණ ඔක්කොම. ඡේදනය කියන්නේ දෙකෙන්ම පාට වුණ ටික. ඩෑෂ් කියන්නේ පාට උනේ නැති ටික. ඔන්න ඔය ටික පොඩ්ඩක් ඔළුවේ තියාගත්තා නම් හරි. මේකනේ කර හැකියි. හරි. මුලින්ම යන්නේ පිටිපස්සේ දෙන්නම වැහුවා ඉස්සරහ එක්කෙනා බැලුවා. දැන් මේකේ මෙතන ඉන්න රවුම් දෙකක්. මෙයා තමයි A රවුම. මේ A කියන්නේ මේ රවුමම A. B කියන්නේ මේ රවුමම B. මේ රවුමම A, මේ රවුමම B. හරිද? එතකොට අපි A කිව්වොත් මේ රවුමම ගන්නවා. B කිව්වොත් මේ රවුමම ගන්නවා. එහෙමයි. ඊට පස්සේ මේ මෙතන මුලින්ම පිටිපස්සේ දෙකම වැහුවා ඉස්සරහ ඉන්නේ A. අන්න A ඉන්නවා. අපි එක රූප සටහනක් ගන්නවා. මේක කටුකොලේ කරන්නේ. කටුකොලයක් අරගෙන එහෙම ඇඳගෙන මෙයා A, මෙයා B කියලා ගන්නවා. ඊට පස්සේ අරගෙන ඊට පස්සේ බලනවා පිටිපස්සේ දෙන්නවා හරිය ඉස්සරහින් ඉන්නේ කවුද? A. ඉන්නවනම් එයාව එක පැත්තකට ඔන්නෝම පාට කරගන්නවා. හරි. ඒව පාට කරා. ඊට පස්සේ ඉස්සරහා දෙන්න වැහුවා පිටිපස්සේ එක්කෙනා බැලුවා. කවුද ඉන්නේ? B ඩෑෂ්. B නෙමෙයි B ඩෑෂ්. B නම් මොකද්ද? B රවුම. ඩෑෂ් කියන්නේ අයිති නැහැ. ඒ කියන්නේ B ගේ ඩෑෂ් නම් B ට අයිති නැහැ. ඒ කියන්නේ B රවුම නැතුව ඉතුරු ටික නේද? B නම් B රවුම. B ඩෑෂ් නම් B ට අයිති නැති ටික. ඒ කියන්නේ B රවුම නැතුව ඉතුරු ටික. B රවුම නැතුව B රවුම විතරයි නැත්තේ. ඉතුරු ඔක්කොම පාට නම් මේවත් පාට නෑ. B රවුම විතරයි පාට වෙන්නේ නැත්තේ. ඔන්න ඔහොම. හරිනේ. ඒක දෙන්න. පිටිපස්සේ දෙක වැහුවා ඉස්සරහා බැලුවා. ඉස්සරහා දෙන්න වැහුවා පිටිපස්සේ දෙන්න. පිටිපස්සේ ගා බැලුවා. ඊට පස්සේ බලනවා මෙන්න මේ මැද තියෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මැද තියෙන එක කියලා බලන්නේ. මැද තියෙන්නේ ඡේදනයක්. ඡේදනයක් නම් මොකක්ද අපි ගන්නෙ? මේ දෙකෙන්ම පාට වෙන ටික නැත්තම් පොදු ටික. දෙකෙන්ම පාට වෙලා තියෙන කොයි ටිකද? මේ ටික පාට වෙලා නැහැ. මේක එකකින් විතරයි. මේක මොකෙන්වත් පාට වෙලා නැහැ. මේක එකකින් විතර බෙන්න මේ කැලේ තමයි දෙකෙන්ම පාට වෙන්නේ. ඒතර උත්තරේ විදියට. ඔන්න ඔය ටික පාට කරලා දුන්නා නම් හරි. ඒතර මේකෙම මේලේ තිබ්බා. මේක ඡේදනය නැතුව මේලේ තිබ්බ මොකද වෙන්නේ? මේලේ කියන්නේ පාට වුණ ඔක්කොම. අර විදිහටම පිටිපස්සේ දෙන්නම ඉස්සර එක්කෙනා බැලුවා. ඉස්සර දෙන්නම පිටිපස්සේ එක්කෙනා බැලුවා. ඊට පස්සේ මෙතනට එද්දි මේලයක්. මේලයක් කියන්නේ පාට වුණ ඔක්කොම. ඒ කියන්නේ මේ ටික නැතුව මේ ටිකනේ පාට වෙලා නැත්තේ. ඒ ටික නැතුව ඉතුරු ඔක්කොම පාට කරලා පෙන්නන්න ඕනේ. ඔන්න ඔක තමයි ඉතින් ලේසියෙන්ම මේ ගාන හදාගන්න තියෙන ක්‍රමය. හරි. හරි දැන් මේ වගේ උදාහරණයක් බලමු. දැන් මෙහෙම එකක්. A ඩෑෂ් ඡේදන B ඩෑෂ් මම එකපාර අමාරු එකක්ම ගත්තා. මේක ඩෑෂ් කියලා ගන්නකො. අන්න වරහණක් ආවා. නෑ අපි තාම ලේසියක් කරලා ඉවර නේද? තව එකක් කරලා මේකට යමු. හරි මේක බලමු. A ඩෑෂ් ඡේදන B ඩෑෂ් කියලා එකක් තියෙනවා. අපි ඡේදනයක් ඉස්සරහට කියලා තියෙනවා. දැන් මේක කරමු. ඔය එකක් තියෙනවා. මුලින්ම මොකද්ද කරන්නේ? මේ වගේ එකක් කටුක සටහනේ ඇඳගත්තා. කටුකුලේ ඉක්මනට ඇඳගන්න ලස්සන බල ඉන්න ඕනේ නෑ. ඇඳගත්තා. ඊට පස්සේ පිටිපස්සේ දෙන්න වැහුවා ඉස්සරහට කරනවා මොකක්ද ඉන්නේ? A ඩෑෂ්. A ඩෑෂ් කියන්නේ A නෙමෙයි A නැති ටික. ඒ කියන්නේ Aට අයිති නැති ටික. A නම් A ඩෑෂ් නම් Aට අයිති නැති ටික. මෙන්න A ඉන්නවා. A රවුම මේ ඉන්නේ A රවුම. A ඩෑෂ් කියනවා A රවුම නැතුව ඉතුරු ටික. අයිති නෑනේ. A රවුම නැතුව ඉතුරු ටික එක පැත්තකට පාට කරගත්තා.
ඊට පස්සේ ඉස්සර දෙන්නම පිටිපස්සේ එක්කන බැලුවා කවුද ඉන්නේ B dash. B නෙමෙයි B dash. ඒ කියන්නේ B ටයිති නැති ටික. මෙන්න B. B dash කියන්නේ උටයිති නැති ටික. ඌ නැතුව ඉතුරු ටික. ඒක අනිත් පැත්තට පාට කරගත්තා. ඌ නැතුව ඉතුරු ටික අනිත් පැත්තට පාට කරගත්තා. හරිනේ. ඊට පස්සේ බලනවා මැද තියෙන්නේ මොකක්ද කියලා. මුලින් මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා. මේලයා. මේලයා නම් මොකද්ද මේ? පාට වුණ ඔක්කොම. පාට වුණ ඔක්කොම. දැන් මේකේ පාටලා නැත්තේ මෙන්න මේ මැද ටික විතරයි. ඒ කියන්නේ මැද ටික නැතුව ඉතුරු ඔක්කොම පාටලා. ඒ කියන්නේ මේකේ මැද ටික නැතුව ඉතුරු ඔක්කොම පාට කරලා උත්තරේ දෙන්න ඕනේ. මම දැන් මෙහෙමයි. මේකේ දැන් එන්න එහෙම මැද ටික නැතුව ඉතුරු ඔක්කොම පාට වෙන්න ඕනේ. ඔන්න ඔක තමයි ඒක උත්තරේ. මැද ටික නැතුව ඉතුරු ඔක්කොම පාට කරලා දුන්නා නම් උත්තරේ හරි. ඔන්න ඒකත් හරි. හරි. දැන් අපි බලමු අන්තිමට අමාරු උදාහරණ. මේ වගේ අපල A dash ඡේදන B ගේ මේකේ dash. ඔන්න ඔම එකක් තියෙනවා. මොන දේ ආවත් අපි දන්න පිළිවෙල තමයි කරන්න තියෙන්නේ. මොකද්ද? මුලින්ම මෙයා, ඊට පස්සේ මෙයා, ඊට පස්සේ මෙයා, අන්තිමේට තමයි වරහන්නට එන්නේ. මොකද්ද? මුලින් මෙයා, ඊට පස්සේ මෙයා, ඊට පස්සේ මෙයා, අන්තිමෙන් තමයි වරහන්න. මුලින් ඉස්සරහ එක්කෙනා, පස්සේ පිටිපස්සේ එක්කෙනා, ඊට පස්සේ මැද එක්කෙනා. අන්තිමෙන් තමයි වරහන්න. හරි. දැන් මේ විදිහට දාගත්ත සටහනක් මෙන්න මෙහෙම කෙටියෙන් දාගත්තා. A B කියලා. මුලින්ම යනවා මුලින් ඉන්නේ එක්කෙනා ගාවට. මේ දෙක වැගුවා ඔක්කොම වැගුවා. ඉස්සරහ ඉන්නේ A dash විතරයි. වරහන අන්තිමේට. මුලින් ඉන්නේ A dash. A dash කියන්නේ ඒටයිදී නැති ටික. A කියන්නේ මෙයා. එයාටයිදී නැහැ කියන්නේ ඒ රවුම නැතුව ඉතුරු ටික. ඔන්න ඔය ටික. හරිනේ. ඔන්න A dash කියන්නේ ඒ රවුම නැතුව ඉතුරු ටික. ඊට පස්සේ ඉස්සරහ දෙන්නව පිටිපස්සේ එක්කනවා. එතකොට දැන් බලන්න මේක B එක මේ dash කියලා හිතේ නෑ. වරහන අන්තිමේට. වරහන ගැන හිතන්නේ නෑ. වරහන නැතුව කවුද ඉන්නේ? B විතරයි ඉන්නේ. dash එක නෑ. dash ඉන්නේ වරහනෙන් එළියේ. වරහන නෑ. වරහන හිතන්නේ අන්තිමේට. ඒතර මෙතන තියෙන්නේ B. දැන් ඊට පස්සේ B රවුම ඉන්නේ. ඒතර B රවුම අනිත් පැත්තට පාට කරගමු. B රවුම අනිත් පැත්තට ඔන්නම පාට කරගත්තා. ඊට පස්සේ බලන්න ඡේදනයක්ද මේකද කියලා. මෙතන මොකද්ද මේ තියෙන්නේ? ඡේදනය. ඡේදනයක් නම් දෙකෙන්ම පාට වුණ ටික තමයි ගන්න ඕනේ. දෙකෙන්ම පාටලා තියෙන්නේ මෙන්න මේ කොටස නේද? මෙන්න මේ කොටස තමයි දෙකෙන්ම පාටලා තියෙන්නේ. මම ඒක අද ගන්නවා. වරහනක් තියෙන හින්දා රූප දෙකකට යන්න වෙයි. වරහනක් තියෙද්දි රූප දෙකකට යන්න මේ ගන්න අමාරු නෑ. මේ ටික තමයි දෙකෙන්ම පාට උනේ. මෙන්න මේ ටික තමයි දෙකෙන්ම පාට උනේ. එතකොට මේ කියන්නේ මොකද්ද? අපි මේ අස්සේ තුනම ගත්තානේ. අස්සේ තුනම අරන් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ උතන ඉන්නේ A dash ඡේදන B තමයි මේ ඉන්නේ. ඇයි මම මේ අස්සේ තුනම අරන්නේ මේ කියන්නේ. එතකොට මේක තමයි මේ ඉන්නේ. හැබැයි ඒකට මේ අපිට ඕනේ මොකද්ද? ඒකේ dash. ඒ කියන්නේ මේක නම් ඕනේ මේ ටික. මේකේ dash නම් ඕනේ මේක නැතුව ඉතුරු ටික. ඇයි dash කියන්නේ ඌ නැතුව ඉතුරු ටිකනේ. නැත්තම් උට අයිති නැති ටික. දැන් උට අයිති මේ ටික. ඒතර අයිති නැති ටික කියන වට ඒ ටික. ඒ කියන්නේ මේක අපි පාට කරලා පෙන්නන්න ඕනේ මේ ටික නැතුව ඉතුරු ටික. ඔන්න ඔය ටික. ඔන්න ඔය තමයි උත්තරේ. ඒතර මේ කැලලක් තියෙනවා. මේ කැලලත් උට අයිති නෑනේ. ඔන්න එතකොට මේ කැලේ ඉතුරු කරලා පාට කරනවා. හරි. ඔන්න ඔය තමයි පැටලෙන්නේ නැතුව අපි කුලක ගාන ගොඩ දාගන්නේ. මේක තව ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමය ඉස්සරහට කියලා දෙන්නම්.